මේ ලෝකේ කිසිම දෙයක් පටන් ගන්න විදිහ වැදගත් නෑ පුතා. වැදගත් වෙන්නේ ඔයා ඒක ඉවර කරන්නේ කොහොමද කියන එක. අපි මේ ලෝකෙ ඉපදෙද්දී අපි අදටත් මට හිතා ගන්න බැරි දෙයක් තියෙනවා. හදවත ලස්සන මිනිස්සුන්ට මැයි මෙච්චර වරදින්නේ පුතා. මගේ ජීවිත අත්දැක කතාවක් තියෙනව නේද? අහලා දෙනවද? පර්ස් එක දිහා බලන්න නැතුව සල්ලි වියදම් කරන්න ඕනේ නම් ඔර්ලෝසුව දිහා බලන්න. කොල්ලෝ කියන්නේ මහා අමෝතු જાතියක් බං. කොල්ලෙක්ව තේරුම් ගන්න පුළුවන් ඒත් තව කොල්ලෙක්ටම තමයි. ඒ වගේම කොල්ලොන්ට මිනිස්සු නෝන්ඩියට hina වෙනව නේද පුතා? එයයි උඹට මුකුත් බෑ කියලා හිතලා. උඹ මහන්සි. කොල්ලෝ කියන්නේ මහා අමෝතු જાතියක් බං. කොල්ලෙක්ව තේරුම් ගන්න පුළුවන් ඒත් තව කොල්ලෙක්ටම තමයි. ඒ වගේම කොල්ලොන්ට හම්බ කරපන්. ගේමක් ගාපන්. මම කියන්නේ අවුරුදු 10 පැන්න ගමන් උඹේ ඇඟ ඇතුලෙන් එන්න ඕනේ බං එක. උඹ හරි පව් බං ඇත්තටම. බත් කටක්වත් කවා ගන්න අම්මා තාත්තා ළඟ නැතිව තමන්ගේ හිතට සමීපතම ආදරණීය මිනිසෙක් සාර්ථක වෙන්න මිනිස්සෙට හැකියාවම තියෙන්න ඕනේ නැහැ. මෙන්න මේ කාරණා තුන තියෙනවා නම් ඇති. එක මල්ලි සමහර කොල්ලෝ ජීවත් වෙන්නෙම වාහනයක් පදින්න හිතන්නේ. අපි ඉපදෙනකොට අපේ අතට මුලින්ම දෙන්නේ ධන ගාන වයසේදී මුලින්ම කොල්ලොන්ගේ ජීවිත හරියට වැලි ගොඩ දාන මිනිස්සුන්ගේ ජීවිත වගේ. ජීවත් වෙන්න ඕනි හින්දා වතුර යටට යනවා. මේ තරුණ කාලේ ගේමට වැඩ කරන හැම එකෙක්ම යකෙක්. හැබැයි ඔය අවේලාවට එළියට බහින යක්කුන්ට වඩා අම්මගේ සෙනෙහසට බං ගේමක් ඉල්ලන්න පුළුවන් එකම සෙනෙහස. මං අහපු ලස්සනම වචන ටික මිනිස්සුන්ට වැරදිලා එක මේ ලෝකේ කෙල්ලොන්ට සාපේක්ෂව කොල්ලොන්ට තියෙන විකල්ප හරිම අඩුයි. කොල්ලෙක් විදිහට ජීවත් පිරිස ගොඩක් හිටියට ඔය හැම ගමනක්ම යන්න වෙන්නේ තනියම පුතා. තනියම යන්න පුතා. හැම කොල්ලම දකින කෙල්ලෝ පස්සේ යන්නේ නෑ. සමහර කොල්ලෝ ඉන්නවා තමන්ගේ මුළු ජීවිතේම කැප කරන්නේ තමන්ගේ පිටු කැත වුණාට කමක් නෑ පුතා. පොත ලස්සනට තියාගන්න. කතාවේ අන්තිමට මිනිස්සු පොත ගැන ඔයා කතා නොකරපු නිසා මං කතා කරන්නෙත් නෑ කියන මිනිස්සු අතරේ ඔයා කතා නොකරට ඔයලා ඩිලීට් කරන්නත් බැරි කතා කරන්නෙත් නැති මැසේජ් එකක්වත් එන්නේ නැති ෆෝන් නම්බර් එකක් වෙනස් වෙච්ච මිනිස්සු දිහා නොවෙනස්ව තවමත් බලන් ඉන්නේ හිත හයිය මිනිස්සු.